අපි අද බලමු ඕකම් ප්‍රෝ කියන ඇප් එකෙන් වැඩ කරන මේ කැමරා එක කොහොමද හරියටම ෆෝන් එක කනෙක්ට් කරගන්න කියලා. මේක සෝලාර් කැමරා එකක්. මේක සෝලාර් පැනල් එකත් එක්ක තමයි එන්නේ. සෝලාර් පැනල් එක ප්ලග් කරන්න තියෙන මෙන්න මෙතනට. මේ තියෙන type C port එකට තමයි සෝලාර් කැමරා එකේ සෝලාර් පැනල් එක ප්ලග් කරන්න එන්නේ. ඊට පස්සේ මෙතන තියෙන මේ ස්විච් එකෙන් තමයි කැමරා එක පවර් ඔන් ඔෆ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන මේ කැමරා එකට SIM එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන පෝට් එක. කැමරා එකේ ඔච්චර තමයි තියෙන්නේ. මේ කැමරා එකේ full review එකක් අපේ YouTube channel එකේ දාලා තියෙනවා. ඒකත් ගිහින් බලන්න පුළුවන් ඕන්න. ඉතින් බලමු මොබයිල් එකට දාගන්න app එක. මුලින්ම ඔයාගේ ෆෝන් එක iPhone එකක් නම් App Store එකට හරි Android phone එකක් නම් Play Store එකට හරි යන්න ඕන. මේ දෙකේ මුලින්ම ගිහලා search bar එකේ ගහන්න ඕන OCam Pro කියලා search වෙනවා. මුලින්ම ටක් ගාලා OCam Pro app එක. මෙතනින් ගිහිල්ලා මේ get button එකකින් හරි ඔයාලගේ Android phone වල තියෙන download button එක download කරගන්න ඕන. මේක ටිකක් මේ මෙගාබයිට් 300 විතර app එකක් තමයි iPhone වල download වෙන්නේ. මේක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. සමහර විට මීට වඩා අඩු වෙන්නත් පුළුවන්, සමහර විට වඩා වැඩි වෙන්නත් පුළුවන් app එකේ ප්‍රමාණය. හරි app එක download වුණා. මෙතනින් open දීලා අපිට app එකට යන්න පුළුවන්. මුලින්ම permissions ටිකක් යනවා allow කරන්න. ඒ ටික මම allow කරගන්නවා. ඊට පස්සේ privacy and policy එකකුත් තියෙනවා. ඒකත් agree කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට account එක හදාගන්න. මේකේ login නෙවෙයි, ඔයා register now කියන එකෙන් තමයි යන්න ඕන. ඒ ගිහිල්ලා account එක create කරගත්තට පස්සේ ඔයාලට account එකේ password එක බලලා මේකට log වෙන්න පුළුවන්. ඕන වෙලාවක log වෙන්න පුළුවන්. password එක ඔය හරි අපි save කරගන්න තියාගන්න ඕන. අපි දැන් බලමු මේ OCam Pro app එකේ account එක create කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි යන්න ඕන මේ OCam Pro app එකට. ගියාට පස්සේ මෙතන මුලින්ම register now කියන එක තමයි දෙන්න ඕන. register now දුන්නාට පස්සේ මෙතන ශ්‍රී ලංකා කියලා වැටුණා. ඊට පස්සේ මෙතන අපි අපේ mail address එක ගහන්න ඕන. ඊට පස්සේ මෙතන ටික් එකක් දාලා get verification code කියන එක දෙන්න ඕන. අපේ mail එකට verification code එකක් ගියා. බලමු ඒකයි බලන්න. මේ ආවේ එක මේ කියන්නේ message එක මෙන්න මෙතන තියෙනවා code එක 999 එක තමයි මගේ code එක. අයත් වෙට ගිහිල්ලා ඒක හරි verify වුණා mail එක. අපි මෙතනින් password එකක් දෙමු. මේ දෙන password එක මතක තියාගන්නවා. එතකොට තමයි ඔයාලට ආයි ලේසියෙන්ම account එකට log වෙන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ මෙතනින් login දුන්නා. හරි ලේසියෙන්ම ඔන්න විදිහට account එකක් create කරගන්න පුළුවන්. ඔයාට mail එකක් නැත්තම් හරි මේ විදිහෙන් බැරි වුණොත් හරි කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මුලින්ම මෙතනින් logout ලා ගිහිල්ලා ආයි මෙතනින් login නොදී මෙතන ටික් එක දාලා register now දෙන්න. ඊට පස්සේ මෙතන යටින් දෙන්න I don't have an email address කියලා. එතන වෙනම බටන් එකක් තියෙනවා මෙතන මේ පාටින්. ඒක confirm දෙන්න. ඊට පස්සේ මෙතන එනවා ඔයාට offline account එකක් හදාගන්න පුළුවන්. account එකයි password එකයි දීලා මම මෙතනින් account එකක් දෙනවා මගේ phone number එක දාලා. ඊට පස්සේ password කියන එක password එක දෙන්න. submit දුන්නාම ඔයාගේ account එක create වෙනවා. ඊට පස්සේ මෙතන message එකක් එනවා. මෙතන mine වලට ගිහිල්ලා account security ගියාට පස්සේ මෙතන
ඊමේල් ඇඩ්‍රස් එක not bounded කියලා වැටලා තියෙනවා. මෙතෙන්ට ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට ලේසියෙන්ම ඔයාලට මේ ඇප් එකේ account එක හදාගන්න පුළුවන්. මෙතනින් ඔයාලට change password option එකකුත් තියෙනවා. old password එක දාලා new password එකක් දුන්නාට පස්සේ හරි. ඊට පස්සේ ඔයාලට permanently delete කරන්න පුළුවන්. නැත්නම් cancel account වලින්. අපි account එක හදාගන්න app එකට. ඊට පස්සේ මේ plus mark එකකින් ටිකක් click කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන QR code එක තියෙනවා. ඒක ප්‍රශ්න කරගන්නයි ඕන. එතනින් ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඉතින් මෙතන යට තියෙන 4G කැමරා කියලා. ඒකට යන්න ඕන. පස්සේ කැමරා එකට SIM card එක දාලා නම් ලින්ක් කරන්න. ඊට පස්සේ ඔයාලා ලේසියෙන් ගන්න තියෙන්නේ මෙන්න මේ QR code එක කැමරා එකට මෙන්න මෙහෙම අල්ලන්න විතරයි. එතකොට අක් දාලා කැමරා එක සෙට් කරනවා. හරි. එහෙම ලේසියෙන්ම කනෙක්ට් කරගන්න පුළුවන්. අතන QR code එක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. මෙතනට ඔයාලට අවශ්‍ය නම් නමක් ටයිප් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ මෙතන දීලා තියෙනවා yard front door ඒ වගේ ඔයාලට කැමති එකක් ඉස්සෙල්ලා ඒක දාගන්න පුළුවන්. හොඳයි yard කැමරා ෆොටෝ එක ඔන් කරනවා. හරි මේ තියෙන්නේ අපි කනෙක්ට් කරගන්න කැමරා එක. කැමරාගේ ෆුල් රිවිව් එකයි වීඩියෝ එකයි ෆුල් රිවිව් එකක් අපි YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්.